ඔයා රැකියාවක නිරත වෙන අම්මා කෙනෙක්ද? නැත්නම් මව්කිර පිළිබඳව ගොඩක් ගැටලු වලට මුහුණ දෙන අම්මා කෙනෙක්ද? ඉතින් අද මම වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔන්න ඔය දේවල් සම්බන්ධවයි. විශේෂයෙන්ම අම්මලට මුහුණ දෙන්න වෙන මව්කිරි ගැටලුව ගැනයි. මව්කිරි ගැටලුවට කොහොමද අපි ඒව ගබඩා කරලා තියාගන්නේ? එතකොට මේ මව්කිරි දොවන එකේ තියෙන වාසිය අවාසිය මොනවද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් හරි ආදරෙන් ඉල්ලා සිටින ඔයාලට මේ වීඩියෝ එකත් බලලා මේ පැත්තට එන්න කියලා. ඉතින් කොහොමද? Welcome back to my channel House of Tara. අද දවසේ අපිට මේ දෙසැම්බර් මාසේ උදා වුණත් ඇත්තටම ලංකාවට වෙලා තියෙන දේවල් එක්ක අපිට සතුටින් ඉන්න නම් උත්සාහ කරන්න හරිම අමාරුයි. ටික දවසක් යනකම් මම වීඩියෝ එකක් කරන්න හිතුවේ නැත්තේ මේ ලංකාවට වෙලා තියෙන විනාශය බලාගෙන ඉඳලා මට ඇත්තටම හරි සතුටින් දේවල් ෂෙයා කරගන්න හරි අමාරු වුණා. ඒත් මම මේ වීඩියෝ එක ගේන ප්‍රධානම හේතුව තමයි Facebook එකේ සහ YouTube එකේ සහ මගේ පෞද්ගලික වහන ප්‍රශ්නකට පිළිතුරක් ලෙස. මුලින්ම කියන්නේ අපි බබා ඉපදිච්ච දවසේ ඉඳන් මාස 6ක් වෙනකන් අනිවාර්යෙන් මේ මව්කිරි කියන එක අපිට දෙන්න කියලා කියනවා. ඉස්සර කාලේ නම් මාස 3යි මාස 4යි ඊට පස්සේ බත් කැඳ පියුරු වගේ දේවල් පටන් ගත්තාත් හැබැයි දැන් මේ වර්තමානයේ වෙන විට අනිවාර්යෙන්ම මාස 6ක් යනකන් මව්කිරි ලබා දෙන්න කියලා කියනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මව්කිරි නැති අම්ම කෙනෙක් කොහොමද කිරි දෙන්නේ? බෙල්ල පිරිකලා කිරි දෙන්නද? එහෙම බැරි වෙන අවස්ථාවල් අනන්තයි අප්‍රමාණයි. පෞද්ගලික ලොකු බබා හම්බෙන්නේ ඉතින් මාස 3න් පස්සේ මටත් මේ ප්‍රශ්නේ ගොඩක් මුණ දෙන්න උනා. මව්කිරි ඇත්තටම නැති වෙලා ගියා මට. මට ආපු පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් එකත් එක්ක මගේ මව්කිරි කියන එක එහෙම් පිටිම නැති වෙලා ගියා. ඒ වෙලාවේ මට දරුවව බඩගින්න තියන්න බෑනේ. ඉතින් මම ෆෝමියුලා එකක් පටන් ගත්තා. හැබැයි මේක පටන් ගත්තේ බබාලා බලන ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරලා. මගේ සුපර් කැමැක්ටින් නෙවෙයි. ඉතින් මට බබා ලැබුණාට පස්සේ කිරිපෙති ලබා දුන්නා. හැබැයි ඒකේ හැම දෙයක්ම හරියන්නේ නැහැ. මොකද මේ මව්කිරි කියන එකට ඇත්තටම බලපාන්නේ මම මේ දෙවෙනි බබාගෙන් එක්ස්පීරියන්ස් කරනවා. මව්කිරි කියන එකට බලපාන ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ මනස. මනස කෙලින් තියාගෙන තමයි අනිවාර්යෙන් මනස කෙලින් තියාගන්න එක තමයි මේ කිරි වලට මූලික දේ. අපි හිතනවානේ හැමතිස්සෙම අනේ මට කිරි නෑ එන්නේ නෑ මට මේක හරි අමාරුයි යකට ඔය කාලෙදී ඔය අම්මලා මුණ දෙන ගැටලු මම හොඳටම දන්නවා. අම්මලාට හිතනවා බබාලාට කිරි ඇති වෙයිද කිරි මදි වෙයිද කියන එක හරියට ඔළුවට වද දෙන ක්‍රියාවක්. ඉතින් ඒක තමයි මූලිකම හේතුව විදියට ගන්න පුළුවන් බබාලාට කිරි නැති වෙන්නේ. සහ සමහර අයගේ ඇඟවල් බර වැඩි වෙන්න පුළුවන්, කෙට්ටු වෙන්න පුළුවන්, ඒව දේවල් බලපානවා, හෝමෝන බලපානවා. එතකොට ඕ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සමහර අම්ම කෙනෙක්ට නම් කිසි රෝගයක් නිසා දරුවෙක්ට කිරි දෙන්න බැරි වෙන එක. ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපිට මාස 4ෙම බබාලට කෑම පටන් ගන්න වෙනවා. මම මාස 4 වෙනකොට බබාට කෑම පටන් ගත්ත අම්ම කෙනෙක්. හැබැයි මම ඒක කිසිම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැත. මම දන්නේ මේ මගේ අත්දැකීම. මම කියන්නේ මාස 6ක් යනකම් බබාට මව්කිරි ප්‍රධාන වශයෙන් මව්කිරි නැත්තම් ෆෝමියුලා කියන එක අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. නැත්තම් බබා බඩගින්නේ අපිට අඬනකොට බලන් ඉන්න පුළුවන්ද? මම නම් හිතන්නේ ඕනි මම්ම කෙනෙක්ට එන්න පුළුවන් ඇති කියලා. ඉතින් මම කියන්න කැමති බබාලට ඔය කලින් කෑම පටන් ගන්නවා කියන එකකින් පස්සේ වෙන්නේ බබාලා ටිකක් ලොකු වුණාම කෑම කන එක එහෙම් පිටිම නවත්තනවා. මගේ ලොකු බබාට දැන් මොනව කන්න කවන්න උත්සාහ කරත් ඒ දරුවා කන්නේ නැහැ. ඒකට මට හිතෙන විදිහට ප්‍රධාන වශයෙන් හේතුව තමයි මම මාස 4න් කෑම පටන් ගත්ත එක. මට මිඩ්වයිෆ් කෙනෙක් තමයි රෙකමන්ඩ් කරේ. ඒ කියන්නේ හිටපු පළාතත් එක්ක එයා කිව්වා ෆෝමියුලා දෙන්න එපා. බබාලට ෆෝමියුලා හොඳ නැහැ. මේ මව් කිරිම තමයි දෙන්න ඕනේ. එහෙම නැත්නම් කෑම පටන් ගන්න එක නේද හොඳ කියලා. ඉතින් මට අත්දැකීමක් නැහැ. අවුරුදු 21 න් මම පළවෙනි බබා ලබන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා හරි. එහෙනම් මම බබාට කෑම පටන් ගන්නවා කියලා. ඒ වෙලාවේ මම ડોක්ටර් කෙනෙක් ගාවට ගියා නම් මට ඊට පස්සේ තමයි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න අවස්ථාව හම්බුනේ. එහෙම යන්න ලැබුණා නම් කවදාවත් මම හිතන්නේ එහෙම කියනවා කියලා බබාලට කවන්න කියලා මාස 4න්. ඉතින් කොහොම හරි මගේ දරුවට මම කෑම පටන් ගත්තා. යා ඒ වෙද්දිත් ෆෝමියුලා දෙන්න ගත්තා. මම මොකද එයා කන්නේත් නැති වුණා පොඩි බබාලාට ගිලින්න හරි අමාරුයි. මට හිතෙනවා බබාගේ බඩ පිරලා නැහැ. බබාට කැවෙන්නේ නැහැ මේවා. දිරවන්නේ නැතු ගතිය එනවා. ඒක නිසා මම අනිවාර්යයෙන්ම බබාට ෆෝමියුලා එකකුත් පටන් ගත්තා. ෆෝමියුලා ගැන ප්‍රධාන විස්තර සහිතව වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකෙන් ගෙන බලාපොරොත්තු වෙන කෙනෙක් ලංකාවේ රෙකමන්ඩ් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා. ඉතින් අද දැන් අපි කතා කරමු මව්කිරි දෙවීම ගැන. මේ මව්කිරි දෙවීම ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය රැකියාවට යන අම්මා කෙනෙක්ට අනිවාර්යයෙන්ම බබාට මව්කිරි දොවලා හරි ෆෝමියුලා හරි තමයි දෙන්නේ. ෆෝමියුලා දෙන්න කැමති නැති අම්මලට මොකද ලංකාවේ විසින් මේක හඳුන්වලා තියෙන ෆෝමියුලා කියන එක ඇත්තටම වහ කියන තැනටම ඒක හොඳ නැහැ කියන තැනටම පත් වෙලා තිනවා. සමාව වෙන්න මට චුට්ටක් සනීප නැහැ. ඒකයි කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. බාධාවක් වෙනවා නම් සමාව වෙන්න. ඉතින්
කොහොම හරි දෙවීම ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම රැකියාවට යන අම්ම කෙනෙක්ට මව්කිරි කියන එක දොවන්න තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම වේලක් දෙකක් හරි අම්මා උදේ 8ට ගියොත් 5 වෙනකන් වැඩට ඇරිලා ගෙදර එනකොට 6වත් වෙනවා නේ වෙලාවෙදි අම්මා අඩුම එක වාරයක් හෝ දෙකක් හෝ හරි නැත්තම් ඔය ගෙදර එනකම්ම හරි අම්මලා මව්කිරි දොවලා තියන්න ඕනේ. ඉතින් මේ දොවන එක ගැනත් ගොඩාක් ලොකු අදහස් කිහිපයක් තියෙනවා. දෙවෙනි බබා හම්බෙන්න ඉන්නකොට හොස්පිටල් එකේ ඉඳි මම හිටියේ මගේ බාලා දෙන්නම ලැබුණේ සාමාන්‍ය ගවර්න්මන්ට් හොස්පිටල් එකක කලපුවිල හොස්පිටල් එකේ. දෙවෙනි බබා හම්බෙන්න ඉන්නකොට මගේ මේ මව්කිරි ප්‍රශ්නේ හෙන්න ගොඩාක් ලොකු ප්‍රශ්නයක් වුණා. මට හිතා ගන්න බැරි තරම් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද මගේ බබාට මව්කිරි බොන්න බෑ. එයාට උරන්න බෑ. එයා සතිය 37 ඉපදිච්ච බබෙක්. එයාට උරන්න තේරෙන්නේ නැහැ. ඒ වෙද්දිත් බබා හැමතිස්සෙම අඬනවා. මම නිදාගන්නෙත් නැහැ, දරුවා නිදාගන්නෙත් නැහැ. රෑ දවස් දෙකක් නවත්තලා තිබ්බා. මොකද මම සීස කරලා හිටපු නිසා දවස් 3ක්. ඉතින් බබාට අඬන මිඩ්වයිෆ්ලා ඇවිල්ලා කියනවා රෑට ඉන්න අය සමහර නපුර අයත් ඉන්නවානේ කිරි දෙන්න කියලා. මට තේරෙන්නේ නැහැ කොහොමද බබා කිරි දෙන්නේ මොකද බබා බොන්නේ නැහැ. මේ මං කියනවා මිස් බබා අඬනවා මොකද්ද කරන්නේ මේකට අපි දොවලා දෙමුද. දැන් මට තේරෙනවා මගේ පියයුරුව ටිකක් ගල් වෙලා ඒ කියන්නේ කිරි බබා බොන්නෙම නැතුව ඒක ගල් වෙලා ඒක නිසා මට හිතෙනවා අනේ මිස් මේක කොහොමද දොවලා දෙන්න නෑ දුවනවා කියන එක කැමැතිම නැති විදිහට කොහොම හරි කිරි දෙන්න කියලා තමයි කිව්වේ. කොහොම හරි ඊට පස්සේ ඊළඟ දවසේ උදේ ආව මිඩ්වයිෆ් කෙනෙක් දේවදූතියක් වගේ මට හොඳටම අමාරුයි. හොල්ලන්නවත් බෑ. ඔයාලට තේරෙනවද කිරි ගල් වෙච්ච අම්මා කෙනෙක්ට හොල්ලන්නවත් බෑ. බබත් අඬනවා. අනේ මේ මම නිදාගෙන හිටියේම නෑ සිසෙක් කරලා ආපු දවසේ නිදාගත්තේම නෑ විනාඩි 5ක්වත්. මේ නිදාගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ මිඩ්වයිෆ් එකල කිව්වා මේ අම්මගේ හොඳටම කිරි ගල් වෙලා තින්නේ. මේ ටික දොවලා අයින් කරන්න ඕනේ. නැත්නම් මේ අම්මට උණ හැදේ කියලා ඇවිල්ලා මේ මිනිස්සයා අතින් දෙව්වා. පම්පස් මම පම්පර් එකකුත් හස්බන්ඩ් කියලා ගෙන්න ගත්තට පම්පස් භාවිත කරන්න දෙන්නෙත් නැහැ එතන. ඊට පස්සේ ඒ අම්මා ඒ මිඩ්වයිෆ් දොවලා බබාට පෙව්වා. එදා තමයි බබා පැය 4ක් එක දිගට නිදාගත්තේ. මමත් නිදාගත්තා. මිඩ්වයිෆ් කිව්වා බබා බලන්න බබාව ඔයා නිදාගන්න අම්මා කියලා. ඒ වගේ දේවදූතිකාවක් ඉන්නවා ඉතින් කොහොම හරි දෙවීම පිළිබඳව මට තියෙන ඒ වගේ හිස්ටරියක් තමයි. කොහොම හරි මම පළවෙනි බබාට කැම්පස් යන්න ඉන්නකොට මම බබාට කිරි දොවලා තමයි ගියේ. දැනුත් මට මේ බබාට පුරුදු කරගන්න ඕනේ නා දොවනවා කියන එක. මොකද නැත්තම් මගෙත් එක්සෑම් එකක් තිබ්බා. මට බබාට මාසයක්වත් නැහැ. බබාව එක්සෑම් එකට අරගෙන යන්න ඕන පොළොන්නරුවේ. ඉතින් ඒක නිසා මම බබාට කිරි දොවලා මං ගාව නෙමෙයි එතකොට ඉන්නේ හොටෙල් එකේ හස්බන්ඩ්ගේ අම්මයි තමයි බලාගත්තේ. එතකොට මට එවිලා හැමතිස්සෙම කිරි දෙන්න බැරි නිසා කිරි දෙන්න වාතාවරණයක් නැති වෙයි කියලා හිතලා මම දොවලා පොවන්න පුරුදු කරා. ගෙදර ආපු දවසෙත් මම එහෙම තමයි කරේ. දොවලා මේ කරා. මොකද බබෙක් හම්බෙලා ආවට පස්සේ අම්මා මාර විදියට අමාරු දරුවා ගැන විතරක් නෙමෙයි ගෙදර අය හිතන්න ඕනේ. අම්මටත් ගොඩාක් අමාරුයි. ඉතින් මේ පාරත් මගේ බබා හම්බුනාම ගිය පාරත් මම අම්මලා ගාව හිටියා. අම්මා බබාව ගත්තා. මම දොවලා කිරි දුන්නා. අම්මා බොටල් එකෙන් පෙව්වා. මේ පාරත් එහෙමයි හස්බන්ඩ් ළඟ හිටියේ. හස්බන්ඩ් මම දොවලා දෙනවා. හස්බන්ඩ් කිරි ටික බබාට පොවනවා. ඉතින් ඔයගේ වෙලාවකට ඇත්තටම දොවනවා කියන එක නරක දෙයක් විදියට නම් කොයි වෙලාවකවත් ගන්න එපා. ඒ වගේ වෙලාවට ඉතින් මම කියන්නේ ඇත්තටම දොවනවා කියන එක ගොඩක් හොඳ දෙයක් සහ ඒක ප්‍රැක්ටිකල් දෙයක්. ඉතින් මේ දොවන එකෙන් වාසි අවාසි දෙකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ හැම දෙයක්ම වාසි අවාසි කියලා දේවල් තියෙනවානේ. අපි මුලින්ම කතා කරමු වාසි පැත්ත ගැන. මොකද මේ දොවලා දෙන එකේදී අපිට දරුවාට කොච්චර ප්‍රමාණයක් පෙවෙනවද කියන එක බලා ගන්න පුළුවන් පළවෙනි සහ වැදගත්ම වාසිය විදිහට මට ඒක කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දරුවාට කොච්චර ප්‍රමාණයක් දෙනවද? සාමාන්‍යයෙන් මුල් සති දෙකේ මුල් සතියේ මිලිලිටර් 30ක් බොන්න ඕනේ. සමහර බබාලා චුට්ටක් විනාඩි 5ක් බොනවා බබා නවත්තනවා. බ්‍රෙස්ට් එකෙන් බොනවා නම් විනාඩි 5ක් බොනවා නවත්තනවා. ඉතින් සමහරවිට ළමයාට කිරි පෙවෙන්නේ නැහැ. බබා කහ වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම කරේ බබාලා හොඳ මම ගෙන්න ගත්ත පම්ප එකක්. මට මුලින්ම බබා හම්බෙන වෙලාවේ මම ගත්ත පම්ප එක තිබ්බා. ඒකෙන් දෙවයි මැනුවල් එකක් තිබ්බේ. ඒකින් දොවලා දුන්නා. ඊට පස්සේ දැන් මගේ බබා දෙවෙනි බබා අඩු බර තමයි හොස්පිටල් එකකින් එළියට ආවේ. ඉපදෙද්දී නම් 2580යි හිටියේ. 560යි හිටියේ. ගෙදර එනකොට 3යි 2යි 380ක් වෙලා තිබ්බ. කියන්නේ අඩු බර. කියන එකෙන් තමයි ආවේ. ඉතින් මට හිතුණා කොහොම හරි බබාට කිරි දෙන්න ඕනේ. සීස් එකක් කරලා හරි අමාරුයි. හැරිලවත් මෙහෙම ඉඳගෙනවත් බබාලට කිරි දෙන්න. සීස කරපු අම්මලා දන්නවා ඇති. ඉතින් මම දොවලම තමයි දුන්නේ. දැන් බබාගේ බර අඩු වෙලානේ තිබ්බේ. කොහොම හරි පළවෙනි මාසෙන් බලනකොට එයාගේ කිලෝග්‍රෑම් 1.800ක් වැඩි වෙලා තිබ්බා. හරි මට සැටිස් හිතට මං හිතුවා නැදිකටම කොහොම හරි දොවලා දෙන්න ඕනි කියලා. දෙවෙනි මාසෙ වෙද්දි බලද්දි 1.500 ගාණක් වැඩි වෙලා තිබ්බා. හරි ඒකත් හරි. හැබැයි තුන්වෙනි මාසෙද්දි තෝරන්න හරිම අමාරු වුණා. ඉතින් මම දොවන එක නැවතුවා. මොකද මට තිබ්බ වැඩත් එක්ක මට ඒක කරන්න අමාරු වුණා. ඒ කියන්නේ දොවන ටිකක් වෙලා යනවා. ඒක තමයි අවාසිම දේ. වෙලා යනවා සහ මට ටිකක් අමාරුයි මැනුවල් එකෙන් පම්ප් කරන්න චුට්ටක් අමාරුයි. සහ බෝතල් අනිවාර්යෙන් දොවනකොට බබාලාගේ කිරි බෝතල් හොදන්න ඕනේ. ඒව හරියට වාෂ්මෙන් තම්බන්න ඕනේ. වගේම ගොඩාක් වලට වෙලාව යන නිසා මම මගේ පපුවෙන් කිරි දෙන්න ගත්තා. හැබැයි ඊළඟ මාසේ බලන්න යනකොට බබාගේ බර කිරද්දි මාස 3ේදී 430යි වැඩි වෙලා තිබ්බේ. මට කෙලින්ම නිකන් heart attack එකක් වගේ හැදුනා.
මොකද මම හොඳටම දන්නවා මේ දෝවල දුන්න නිසා තමයි බබා කිරි බබාගේ බර අඩු වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ කිරි දෙවීම කියන එක රැකියාවට නිරත වෙන අම්ම කෙනෙක්ට ඉගෙන ගන්න ගමන් බබාලා බලන්න අම්මලාට එතකොට සාමාන්‍යයෙන් ගෙදර ඉන්න අම්ම කෙනෙක්ට උනත් මේ ක්‍රමේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද ගෙදර වැඩ ටිකට කරගන්න වෙලාවේදී කිරි දෙන්නත් යම් කිසි වෙලාවකට අඩුම විනාඩි 20ක් අපි ලබා දෙන්න ඕනේ. ඉතින් බෙස්ට් එකෙන් දෙනවා නම් ඉතින් ඒ වෙලාවට කිරි දෝවල ස්ටෝරේජ් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඩබල් බොයිල් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට ඉතින් ඇත්තටම මේකේ වැඩ පහසු කිරීමක් තමයි මේ කිරි දෙවීම වෙන්නේ. මොකද මම දන්නවා අම්මලා හැමෝම එක වැඩ විතරක් නෙමෙයි ඉඳලා වෙලා ඉන්නේ බබාලා බලා ගන්න ඕනේ ගෙදර අස්පස් කරන්න ඕනේ කැමු යන්න ඕනේ සමහර අම්මලා යාගේ බිස්නස් එකේ වැඩ කර ගන්න ඕනේ සමහර අය ඉගෙන ගන්න අම්මලා ඉන්නවා සමහර අය රැකියාව වලට යන්න ඉන්න අම්මලා ඉන්නවා. ඉතින් ඒ වගේ අම්මලාට ඇත්තටම මේ කිරි දෝනවා කියන එක ගොඩක් වැදගත් දෙයක් විදිහට මට දකින්න පුළුවන්. ඉතින් දෙවීම ගැන කතා කරද්දී දෙවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් මොකක් හරි උපකරණයක් මගින් සහ අනිත් එක අතින් දෝන එක ගැන. සාමාන්‍යයෙන් හොස්පිටල් එකේ නම් කියන එකමත් කරන්න අතින් දෝවන්න කියලා. ඒකට ඇත්තටම හරි ලෙහෙසි පම්ප් එකක්. ඉලෙක්ට්‍රික් පම්ප් එකක් හරි මැනුවල් පම්ප් එකක්. මැනුවල් පම්ප් එකක් කියන්නේ අතින් මේවා කරන එකක්. ඉලෙක්ට්‍රික් කියන්නේ කරන්ට් එකෙන් වෙන එකක්. කරන්ට් එකෙන් වෙන එකක් තියෙනවා වයර් සහිත ඒවා සහ වයර් නැති ඒවා තියෙනවා. ඉතින් මැනුවල් එක නම් ටිකක් ගණන් අඩුයි ඉලෙක්ට්‍රික් එකට වඩා. ඉලෙක්ට්‍රික් එක ලොකු ලක්ෂණක් තියෙනවා කියන්නේ. හොඳ බ්‍රෑන්ඩ් වලින් අනිවාර්යයෙන් ඒවා ගණන්. ඉතින් මම මුලින්ම මැනුවල් එකෙන් පම්ප් කරගෙන හිටියා මට අමාරුයි අතින් දුවන්න හරි අමාරුයි එන්නෙත් නැහැ සමහර වෙලාවට ඒක නිසා මම ඉලෙක්ට්‍රික් පම්ප් එකක් හෙව්වම මට අක්කගෙන් රෙකමන්ඩ් කරා පේජ් එක ඒ පේජ් එකේ මම ගත්තා මම ඔයාලට අනිවාර්යයෙන් පේජ් එක මොකක්ද කියලා කියන්න ඒකෙන් ඉලෙක්ට්‍රික් පම්ප් එකක් අරගත්තා රුපියල් 5000 ගානයි උනේ ඔක්කොම ඩිලිවරිත් එක්කම ගෙදරට ගෙන ගන්න හරිම වාසි 80000ක් දීලා ගන්නවට වඩා මට හිතුණා ඒක ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක මම අරගෙන ඩොක්ටර් චික් ද කොහෙද ප්‍රොඩක්ට් එකේ නම බ්‍රෑන්ඩ් එක ඩොක්ටර් චික් මම ඒක මෙන්ෂන් කරලා හරියට දාන්න. ඉතින් මම ඒක ගත්තට පස්සේ ඇත්තටම මම දෝවලා බබාලගේ කිරි ස්ටෝරේජ් කරලා තිබ්බා. ඉතින් මේ ස්ටෝරේජ් ගැන කතා කරනකොට ලොකම ප්‍රශ්නයක් තමයි කොහොමද අපි ස්ටෝරේජ් කරලා තියාගන්න ඕනේ කියන එක. කිරි. එතකොට සාමාන්‍යයෙන් අම්මලාට ෆ්‍රිජ් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් කිරි ස්ටෝරේජ් කරලා තියාගන්න. නැත්තම් එළියේ කාමර උෂ්ණත්වයේ අපිට කිරි දෝවලා තියාගන්න පුළුවන් පැය 4යි. හොස්පිටල් එකේ පැය 6ක් කියලා කිව්වට ඇත්තටම මගේ අත්දැකීමට අනුව පැය 4යි තියාගන්න පුළුවන්. මොකද මම චුට්ටක් බීලත් බැලුවා ඊට පස්සේ අර කලින් තිබ්බ රසට වඩා මම පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරන නිසා බබාලට හොඳම දේ දෙන්න ඕනේ. ඉතින් චුටි රසයක් වෙනස් වෙලා තිබ්බ සහ කැටි ගහිලා තිබ්බ පැය 6ක් විතර යනකොට. ඒක නිසා මම ගේ පිටි මේක නවත්තලා කිරි පැය 4යි කාමර උෂ්ණත්වයේ තියාගත්තේ. ඊට වැඩි එක විනාඩියක්වත් මම තියාගන්නේ නැහැ. ඒ කිරි ටික අයින් කරනවා. හරිද? අපිට ඒ අනුව අපරාධي කියලා කරගත්තොත් එහෙම දරුවට එක එක ලෙඩ හැදෙන්න ඉඩ අවස්ථාවල් තියෙන නිසා ලෝභ වෙන්න එපා අම්මලා. කිරි ටික පැය 4ක් ගියාට පස්සේ කාමර උෂ්ණත්වයේ තියෙනවා නම් ඒ කියන්නේ නෝමල් වාතාවරණයේ තියෙනවා නම් ඒක ඊට වැඩි තියෙනවා නම් අයින් කරලා දාන්න කරුණා කරලා. හරි? ඉතින් මම ෆ්‍රිජ් එකේ තියාගන්න එක ගැන කතා කරොත් එහෙම ෆ්‍රිජ් එකේ කොටස් දෙකක් තියෙනවා. අදි ශීතකරණය සහ සාමාන්‍ය ශීතකරණයේ කොටස ෆ්‍රීස් එකයි නෝමල් ෆ්‍රිජ් එකේ කූල් වෙන කෑල්ල. හරිද? ඉතින් මේ සාමාන්‍යයෙන් මේ ෆ්‍රීසර් සාමාන්‍ය කෑල්ල එකක අපිට ඒ කියන්නේ රිෆ්‍රිජරේටර් එකේ ෆ්‍රීසර් එකේ ගැන සහ ෆ්‍රීසර් කියලා වෙනම තියෙනවා. රිෆ්‍රිජරේටර් ෆ්‍රීසර් එකේ අනිවාර්යයෙන්ම සති දෙකක් වගේ කාලයක් තියාගන්න පුළුවන්. මම නම් එච්චර කාලයක් තියාගෙන නැහැ. මොකද මම එදිනෙදාට දොවලා යන කෙනෙක් නිසා පුළුවන් වුණොත් දවස් 3යි. එච්චරයි ඉතින් හැට මම තියන්නේ නැහැ. ඒ කියන්නේ මට එහෙම තියන්න උබලවක් වෙලා නැහැ. නැත්නම් අනිවාර්යයෙන්ම ෆ්‍රීසර් එකේ සති දෙකක් ඇතුළත කාලයක් තියාගන්න පුළුවන්. සති දෙකත් සතියක් තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන් කාලේ. මොකද ෆ්‍රීසර් එකේ එක කූල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයත් එක්ක මම නම් ලංකාවේදී ඒක රෙකමන්ඩ් කරන්නේ සති දෙකක් හෝ සතියක්. එතකොට අදි ශීතකරණය කියලා තියෙන ෆ්‍රීසර් අර අයිස්ක්‍රීම් එහෙම දාන ඒවල නම් අනිවාර්යයෙන්ම මාස 6ක් අවුරුද්දක් ඇතුළත තියාගන්න පුළුවන්. කොහොමද අපි මේක ස්ටෝරේජ් කරන්න කියන එක ගැන කතා කරොත් එහෙම අපිට පුළුවන් ස්ටෝරේජ් බොක්ස් වල බොටල් වල සහ ස්ටෝරේජ් බෑග් වල අපිට මේක අසුරලා තියාගන්න පුළුවන්. මේ ස්ටෝරේජ් බෑග් වල අපිට ගන්න පුළුවන් ඔය හොඳ ඒවා ගත්තොත් හොඳයි රීයුසබල් කරන්න පුළුවන් ඒවා තියෙනවා ඩිස්පෝසබල් තියෙන එක පාර පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් පාරින් එකේ තමයි ගණන් අඩුවෙන්ම ස්ටෝරේජ් බෑග්ස් තියෙන්නේ ඒ වගේම යාලගේ ස්ටෝරේජ් බොක්ස් බොටල්ස් දෙකම තියෙනවා හරිද ඉතින් මේ බොටල් එක සමහර ඒවා තියෙනවා ප්ලාස්ටික් ඒවා තියෙනවා වීදුරු ඒවා තියෙනවා ඒ ප්ලාස්ටික් ගන්න BPA ෆ්‍රී කියන එක ගන්න අමතක නොකර අපි කතා කර කර හිටියේ මම කියලා චුට්ටක් කන්න නම් ළඟට අරන් ආවා. ඉතින් අපි ටිකක් දැන් කතා කර කර හිටියේ කොහොමද මේක බබාලට දෙන්නේ කියන එක පිළිබඳවයි. කිරි දෙනකොට අපිට කෙලිම අයිස් වගේ දෙන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ලිපේ තියලා රත් කරන්නත් හොඳම නැහැ. මොකද කිරිවල තියෙන ගුණාංග ඒ කියන්නේ මොනවද කියන්නේ කිරිවල තියෙන ප්‍රමිතිය ඒකෙන් නැති වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි බබා බොන්නේ 30 නම් මිලිලිටර් බබා බොන්නේ 90 නම් අනිවාර්යයෙන්ම ඕනි තැනක සර්ච් කරලා බලන්න Google එකේ ඔයාගේ බබාට කොච්චර ප්‍රමාණයක් කිරි යනවද. සාමාන්‍යයෙන් සති දෙකක් ඇතුළත 90ක් 60ක් බොන්න ගන්නවා. පළවෙනි මාසෙදී 90ක් බොන්න යනවා. එතකොට මේ ප්‍රමාණය ඔයා අනිවාර්යයෙන්ම දොබල දෙන්න ඕනේ. කිරි නැහැ කියලා කොයි වෙලාවකවත් ඒ කිරියකට වතුර නම් දාලා දෙන්න එපා. මොකද කිරිවල බබාට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. හරිද? ඉතින් කොහොම හරි දැන් කිරි ඔයාලට 30ක් ඕනේ නම් ඒක ඔයාගේ බොටල් එකට දාලා හොඳට වොෂ් කරපු බොටල් එකක තම්බලා ගත්ත වේලිච්ච බෝතලයක ඒ කිරි 30 දාලා ඩබල් බොයිල් ක්‍රමයට ඒ කියන්නේ වෙන භාජනයකට හොඳට උණු වතුර දාලා අර බෝතලේ ඒකට බස්සලා තියන්න. කොයි වෙලාවකවත් ලිපේ නම් තියන්න එපා. ලිපේ තියන්න හොඳ නැහැ. මොකද ඇත්තටම බබාලගේ කිරිවල දිලීරයක් සහ ප්‍රමිතිය අඩු වෙනවා. ඒක නිසා කොයි වෙලාවකවත් ලිපේ තියන්න එපා. ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඒ ඩබල් බොයිල් කරපු කිරි බෝතලේ
බබා ඔන්න දැන් ඔයා 60ක් දාලා දුන්නා. 60න් බබා 30යි බිව්වේ. ඊටු 30යි ෆ්‍රිජ් එකට දාන්න එපා. ලෝභ වෙලා නම් මේක කරන්න බෑ අම්මලා. ඒ 30 ඔයාට අයින් කරන්න වෙනවා. නැත්තම් පැය දෙකක් ඇතුළත තමයි මේ කිරි ටික ලබා දෙන්න ඕනේ. නැත්තම් කොහොමදවත් බබාට මේ කිරි ටික අපරාධය කියලා පැය දෙක පැන්නට පස්සේ නැත්තම් ෆ්‍රිජ් එකේ දාලා ආයේ ඒක රත් කරලා හරි දෙන්න නම් එපා. මොකද ඒ උෂ්ණත්වයට ගන්නකොට කිරි එකේ උෂ්ණත්වයට අනුව ඒ කිරි එක හදා ගන්නවා. ආයේ උෂ්ණත්වයෙන් වෙන උෂ්ණත්වයකට අපි මාරු කරොත් එහෙම ඒකේ විනාශ වෙලා යනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් එහෙම කරන්න එපා. මම හිතලා මම කියපු දේ තේරෙන්නේ නැති කියලා. ඔයාට මොන හරි මේ ගැන තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ෆ්‍රී හැම වෙලාවක. මේකේ තියෙන අවාසි ගැන කතා කරොත් එහෙම මෙච්චර වෙලාව අවාසි ගැන කතා කරේ. අවාසි ගැන කතා කරොත් එහෙම දෝවන්න ටිකක් වෙලා යනවා. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බබාට වා ස්ටෝරේජ් කරලා තිබ්බේ නැත්තම් දෝවලා ඒ වෙලාවේ දුවන්න ඉන්නවා නම් ටිකක් එයාට මහන්සි. ඒ කියන්නේ පැය දෙකෙන් දෙකට අනිවාර්යයෙන් නැත්තම් ලොකුනකට පැය තුනෙන් තුනට දෙනකොට ඒ වෙලාව යන ඉස්සෙල්ලා අපි කිරි ටික දුවා ගන්න ඕනේ. එතකොට ඒ අම්මට ඒක අමාරු. ඒක නිසා පුළුවන් තරම් ස්ටෝරේජ් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන ඒක දෙන්න ඉවරනකොට ආයි පම්ප් කරලා මේව කරන්න. ඒක නිසා ගොඩාක් විසඳුමක් ලැබෙනවා. ඒ වගේම මිල ප්‍රශ්නයක් එනවා. මොකද ඔය පම්පස් ටිකක් ගණන්. ඉලෙක්ට්‍රික් පම්පස් එකෙන් මම කිව්වා 80000 ලක්ෂයට පවා තියෙනවා කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරන පේජ් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒ පේජ් එකෙන් ගන්න ඒක හරි අඩුයි. ගෙදරම ඩිලිවරි කරලා දෙනවා. පේඩ් ප්‍රොමෝෂන් එකක් නන් නෙවෙයි. මම මේ මගේ පෞද්ගලික අත්දැකීම තමයි කියන්නේ. ඉතින් ඔව් එතකොට මිල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බබාලට දුවන් වෙලාවක් යනවා. සමහර වෙලාවට ඇත්තටම අපිට ඒ ටික විසික් කරන්න වෙන අවස්ථාවක්. මොකද දැන් අපි 120ක් දෙවොත් එම සමහර විට කෙල 100යි බොන්නේ. ඊටු 20 අපිට විසික් කරන්න යනවා. කිරි අපරාධයක් වෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා ඔයාට වාසි පැත්තක් තමයි තියෙන්නේ. හැබැයි කොයි වෙලාවකවත් හිතන්න එපා කිරි දොවනකොට අනේ මේ කිරි එන්නේ නැහැ දරුවට. මට ඔයාට අවශ්‍ය දැන් 160ක් විතර බොන කාලෙට අනේ දොවනෝ එන්නේ නැහැ. බය වෙන්න එපා. අර 90ක් නම් දෙව්වේ 30ක් නම් දෙව්වේ ඒ 30 පොවන්න ඔයා අනිවාර්යයෙන්ම බබාට බ්‍රෙස්ට් එකේ ඊට පස්සේ කිරි දෙන්න. අනිවාර්යයෙන්ම මේ පැය දෙකක් හරි තුනක් යනකොට හරි කිරි දොවනකොට ඒ කියන්නේ පැය දෙකෙන් දෙකට තුනෙන් තුනට බබාට කිරි දෙන වාර අනුව ඔයා කිරි දෙවුවොත් අනිවාර්යයෙන්ම කිරි නැවතෙන්නේ නැහැ. ඒකෙන් කිරි නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි බබාලා බොනවට වඩා ඇත්තට මැෂින්ස් වල ඉලෙක්ට්‍රික් මැෂින් එකකින් එහෙම කරනකොට කිරි දෙවෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඔයා දොවන්න. දොවනකොට ඔන්න කිරි නෑ කියලා හිතුනොත් එහෙම 30යි නම් බෙව්වේ 90ක් දෙන්න ඕනේ නම් ඉතුරු 60 ඉන්නේ නැත්තම් කමන්නේ බබාට දෙන්න බ්‍රෙස්ට් එකෙන් බබා බොනවා නම් හරි. හැබැයි සමහර වෙලාවට අම්මලා එහෙම දොවලා එන්නෙම නෑ කියන තැනදී ඔයාගේ කිරි අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති. ඒ වෙලාවට ඔන්න මම නම් කියන්නේ කැම දෙන්නේ නැතුව ෆෝමියුලා එකකට ගියොත් හොඳයි කියලා. ෆෝමියුලක් තියෙනවා 1200 ගාන ඉඳන් 10000 වෙනකම් 15000 වෙනකම් ඊටත් වැඩි ඇති. ඊට වැඩියනොත් ලංකාව ඇතුළේ බ්‍රෑන්ඩ් තියෙනවා කිරි ෆෝමියුලා වලට. මම ෆෝමියුලා එක ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න. කිරි දොවන්නකොට ඔයාලට තව ප්‍රශ්නයක් තමයි නිකන් කිරි දොවන්න යන්න එපා අම්මලා. උණුවෙන් දෙයක් බොන්න. හරිද? ඉස්සර නම් කියනවා අපිට උණු වතුරෙන් තමයි බ්‍රෙස්ට් එක තවන්න ඕනේ. ඒකට තමයි කිරි විදින්න කියලා. මේ නෑ. මගේ අක්කට ඒක වෙලා එයාට කිරි උඩටම තද වෙනවා. මෙහෙ උඩටම යනවා. ඒ මනුස්සයට උණ ගන්න පවාවා. ඊට පස්සේ මම සර්ච් කරලා බලද්දි අයිස් වතුරෙන් තමයි තවන්න ඕනේ. අයිස් වතුරෙන් ගියාගේ තවුවට පස්සේ ඇත්තටම මේ ගල් වෙච්ච ටික රිලීස් වෙනවා. ඉස්සර තමයි කියන්නේ උණු වතුරෙන් තවන්න කියලා. ඉස්සරට වඩා ලංකාව දැන් වෙනස්. ඉතින් අයිස් වතුරෙන් තවන්න කොයි වෙලාවකවත් උණු වතුරෙන් තවන්න එපා. කිරි දොවන්න කලින් අම්මා හොඳට රස්ටිං මොන හරි බොන්න උණු වතුර එකක් හරි කමක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. හොඳට බීලා දොවන්න සමබර ආහාර වේලක් ගන්න කිරි කියන එකට අනිවාර්යෙන් කෑම බලපානවා. ඒ වගේම ලොකුම දේ තමයි ඔයාගේ මනස. මනසින් කොයි වෙලාවකවත් හිතන්න එපා මට කිරි නෑ කියලා. කිරි නැති කියලා හිතුවොත් නෑම තමයි. ඉතින් තව දෙයක් ගැන කතා කරොත් එහෙම මසාජ් කරන එක. ඔයාලට පුළුවන් නම් මේ ටික මසාජ් කරන්න කිරි දොවන්න කලින් මෙන්න මේ බෙල්ල පිටිපස්සේ ටික හොඳට මසාජ් කරගන්න හස්බන්ඩ් හරි ගෙදර කාට හරි කියලා මේ ටික මසාජ් කරගෙන එතකොට කිරි තියෙන ග්‍රන්ථ ඔක්කොම රිලීස් වෙනවා. රිලීස් වුණාට පස්සේ අපිට දෙගිනිය කියලා කිරි ටික දවා ගන්න පුළුවන්. ඒ වගේම අම්මලා හොඳට වතුර බොන්න ඕනි මේ කාලේ නම්. හැබැයි නොකන ඔබි වතුර බොන්න කියලා නෙමෙයි මම කියන්නේ. කන ගමන් ඊටත් වැඩිය හොඳට වතුර බොන්න. මොකද වතුර වලින් තමයි අත්‍තරම කිරි නිෂ්පාදනයට ගොඩක් බලපාන සාධකයක්. ඒක නිසා වතුර නිතරම බොන්න. මම මේ ඔයාලට පෙන්නන්නම් මේ බෝතලේ නම් හොඳ නැහැ. මගේ බෝතලෙන් කැඩුණා. ඉතින් මේ බෝතලෙට මම දාගෙන නැත්නම් මට වතුර පෙවෙන්නේ නැහැ. ඉතින් මම මේකේ එදැනටම මෙච්චරයි තියෙන්නේ. වතුර බීලා මේකෙන් දෙකක් විතර බොනවා. සමහර වෙලට නම් පෙවෙන්නේ නැහැ වැස දවස් වලට. ඒත් මම උත්සාහ කරනවා දෙකක් තුනක්වත් බොන්න. එතකොට ඇත්තටම කිරි වෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම අම්මලා නිදා ගන්න අපිට කියනවානේ බබා නිදා ගන්න වෙලාවට නිදා ගන්න කියලා කිව්වට අපිට වැඩ තියෙනවා. ඒ වැඩ වලට මුකුත් කරගන්න බෑ කියලා. ඒ වුණාට අම්මා නිදිමත අයිනා නිදා ගන්න වැඩ ටාගට් කවර් කරන්න කවුරුත් ඔයාට ටාගට් කවර් කරේ නැහැ කියලා කියන්න ඔයාලට කවුරුත් නැහැ. මමත් ඇත්තටම ඔළුවට දාගෙන හිටියා ඒක. ඒ කියන්නේ මම හස්බන්ඩ් ගෙදරදී ගෙදරම ක්ලීන් කරලා තියන්න ඕනේ කෙනෙක්. මට ඒ කියන්නේ මම හැදිලා තියෙන විදියට මට ඒක ක්ලීන් කරන්න ඕනේ කෙනෙක්. ඒක නැති වුණා මට හරියට අමාරුයි. එයා ඉස්සෙල්ලා ඔක්කොම මුකුත් කරගන්න බැරි. ඒ වුණාට මගේ අක්කා කිව්වේ ටාගට් කවර් කරනවා කියලා හිතන්න එපා. ඔයාට බැරි වුණොත් ඔයා ඉන්න කවුරුත් ඒල මුකුත් කියන්නේ නැහැනේ. අන්න ඉතින් මම කියන්න කැමතියි ඔයගලන්ට ටාගට් කවර් කරනවා කියලා හිතලා ගිවල්ලස් කරන්න ඕනේ කියලා ඔයා ඔළුවට ලොකු ප්‍රෙෂර් එකක් දාගන්න එපා. ඒ වෙලාවේ බබා නිදිය ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා පැයක් දෙකක් නිදා ගන්න. මොකද මේ පැය දෙකේ නිදා ගන්න එක ඔයාගේ කිරි දෙවීමට ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් වෙනවා.
ඉතින් මං අද වීඩියෝ එක නවත්තනවා මෙතනින්. මම හිතනවා ඔයාලට ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බත් කමෙන්ට් කරන්න. මොනවා හරි දෙයක් නිවැරදි කරන්න තියෙනවා නම් නිවැරදි කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ කතා කරන්නේ මම ડોක්ටර් උපාධියක්වත් මුකුත් කරපු කෙනෙක් නෙමෙයි. මම තාම උපාධිය සම්පූර්ණ ගමන් කරන ගමන් ඉන්නේ සෞන්දර්ය විෂයකින්. ඉතින් මට කිසිම ඇත්තම සුදුසුකමක් නැහැ. ඒ වුණාට මම බබාලා දෙන්නේ ගම්ම කෙනෙක් විදියට තමයි මේ කතා කරන්නේ. මගේ අත්දැකීම් සහ මම හොයාගත්ත දේවල් වලින්. මම රිසර්ච් කරපු දේවල් වලින් තමයි මම අත්දැකීමින් බලපු දේවල් තමයි මම මිනිස්සුත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලට තව මොනවා හරි මේ ගැන දැනගන්න තියෙන්න ඕනේ. කියන්නේ මීට එහා ගියපු බබාලා ගැන දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම මේ පිළිබඳව වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතන එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරි ආදරෙයි මම ඔයාලට. ස්තුතියි මාත් එක්ක රැඳී සිටිනවට. ඉතින් අදට මම ගිහලා එනවා.